secret. Hi, welcome to back my channel. ඔන්න ආයෙත් ඔයාලත් එක්ක ලස්සන වීඩියෝ එකක් ෂෙයා කරගන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. ලස්සන දවසේ මට හිතුණා ලස්සන මල් ටිකක් වතුරේකට දාලා මේ උදේ පාන්දර ඔන්න මගේ වැඩ පටන් ගන්න. ඉතින් ඔයාලා දැනටම දන්නවා මම මොකද මේ කරන්න යන්නේ කියලා. මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. හැබැයි ටිකක් කල් ගියා මගේ පහුගිය කාලේ තිබ්බ වැඩත් එක්ක ජොබ් එකේ වැඩ එක්ක බිසි වුණා. ඒවත් එක්ක මට ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් අද අපි බලමු මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් ඔන්න බබාලා හම් වෙන්න ඉන්නවා. මං හිතුවා මගේ අත් දෙකෙන්ම යාළුවා දෙන්නට රස කෑම වේලක් හදලා දෙන්න ඕන කියලා. ඉතින් මං කීප වතාවක්ම ජපානයේ වගේ දේවල් කරලා තිබුණත් ඇත්තටම වීඩියෝ එකකින් මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පළවෙනි වතාව. මට මේක ගොඩක්ම විශේෂ වෙන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් බබාලා හම්බෙන්නේ ඉන්න එක සහ මම වෙනදට ඇත්තටම දෙනවට වඩා ගොඩාක් ස්පෙෂල් විදිහට තමා මේ කෑම වේල ලෑස්ති කරේ. ඉතින් ඉස්සරහට බලමු මම මොනවද හැදුවේ කොයි විදිහටද මේවා ලෑස්ති කරලා ඒගොල්ලන්ට මේවා ගිහිල්ලා දුන්නේ කියලා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. සමහර වෙලාවට යාළුවෝ නිසා අපිට ගොඩක් කරදර වෙන යාළුවෝ නිසා යාළුකම් එපා වෙන සමහර යාළුවෝ අපිට ජීවිතවලට හම්බ වෙනවා. හැබැයි මට මේ හම්බ වෙලා ඉන්න යාළුවෝ ගැන ඇත්තටම මම නම් හරිම සතුටුයි. හොඳම මේ වගේ සහෝදරයෝ වගේ හොඳම යාළුවෝ ලබන්නත් අපි ජීවිතේ ගොඩක් පින් කරලා තියෙන්න ඕන. මම හිතනවා මේ කතාවට ඔයාලත් එකඟ ඇති කියලා. ඔයාටත් ඒ වගේ හොඳම යාළුවෝ ජීවිතේ මේ වගේ යාළුවෝ හම්බෙච්ච එක ඇත්තටම ඔයා ඒකෙන් සතුටු වෙන කෙනෙක් නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ අදහසත්. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම ස්පීඩ් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මාළු ඇඹුල් තියල් එක. කලින් මං කජු එකයි බීට්‍රූට් එකයි හැදුවා. එකක් මම කිරට හැදුවේ අනිත් එක පොඩ්ඩක් තෙල් දාලා ඊට පස්සේ කිරි දාලා තමයි මම බීට්‍රූට් එක හදාගත්තේ. මොකද හැම එකම තෙල් දාලා හැම එකම කිරි දාලා මේ විදිහට හදපුවාම කන්න ආස හිතෙන්නේ. ඒ වගේම එක පාට වලින් තිබ්බහම මට හිතුණා බත් එක දකින්නකොටත් කන්න ගොඩක් ප්‍රිය වෙයි කියලා. ඒ නිසා මම එක පාට වලින් ලස්සනට රසට කන්න පුළුවන් විදිහට මගේ උපරිමයම පිරිසිදුව පිළිවෙලට මට මේ කෑම වේල හදලා දෙන්න ගොඩක් වමනාවක් තිබ්බා. ඉතින් ඔන්න මං හදපු ඇඹුල් තියල් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ කජු එකයි බීට්‍රූට් එකයි දැන් ලිපේ තියාගත්තා. ඉතින් මං උදෙන්ම නැගිටලා පැය 4ක් වගේ කාලයක් ඇතුළත තමයි මේ කෑම ඔක්කොම ලෑස්ති කරගත්තේ. ඇත්තටම ඔයාලට කිව්වට ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. මේ කෑම හදපු දවසේ මම දවසේම කාලා නැහැ. මම හිතනවා ඔයාලටත් ඒ හැඟීම දැනිලා ඇති කියලා. අනිවාර්යයෙන්ම තමන්ගේ අතින්ම මහන්සි වෙලා තමන්ගේ මුදලින් ඒ දේවල් අරගෙන මේ වගේ දෙයක් කරොත් ඒකෙ තියෙන සතුට ඇත්තටම අපිට කියලා නිම කරන්න බෑ. මට ඒ නිසාම වෙන්න ඇති දවසේම බඩගින්නක් දැනුනේවත් නැහැ. ඒකයි මම ඔයාලට කිව්වේ වීඩියෝ එක පටන් ගන්නකොටම අද ගොඩක් ලස්සන දවසක් කියලා. මට ඒ හැඟීම දැනෙන්නේ මගේ අතින්ම මහන්සි වෙලා ඒ කෑම හදලා මගේ යාළුවන්ට ඒ විදිහට ගිහිල්ලා දෙනකොට දැනෙන සතුට ඇත්තටම මට නම් කියලා නිම කරන්න බෑ. මං ඊළඟට ලෑස්ති වෙන්නේ අඹ මාළුව හදාගන්න. ඉතින් මට ලංකාවේ අඹ නම් හොයාගන්න බැරි වුණා. මේක වියට්නාම් වලින් ගෙන්නපු අඹ එකක්. අඹ කපන එකත් නම් මට ලේසි වුණේ නෑ. කොහොම හරි අඹ ටිකක් කපා ගත්තා. හැබැයි අර ලංකාවේ බෝතල් කරලා තියෙන අඹ එක තමයි මම කලින් හදලා තියෙන්නේ. ඒකටත් වඩා ගොඩාක් රසට ආවා මේ බ්‍රෙෂ් අඹ එකෙන් අඹ මාළුව හදාගත්තාම. මගේ අම්මගෙන් තමයි මම මේ අඹ මාළුව හොරකම් කරේ. එයා හරිම රසට හදනවා මේ අඹ මාළුව.
ඔන්න ඔය විදිහට තමයි අඹ මාළුව හැදෙන්නේ. ඊට පස්සේ තෙම්පරාදුවට මම දාගත්තා මේ අඹ එක. ඊට පස්සේ හිමීට ගින්දර අඩු කරලා මේක හොඳට උයාගත්තා. අන්තිමට විනාකිරේ සීනී දාගත්තා. රසානුව ඇත්තටම මාරම රසට දකිද්දිත් මට නම් කටට කෙලෙ උන්නන තරම් පුදුම රසට ආවා අඹ මාළුව. ඊළඟට මම කට්ලට් හදාගත්තා. කට්ලට් ටිකත් ඉක්මනට බෙදගත්තා. කලින් හදලා තියලා තිබ්බ නිසා මට ඒක වැඩේට ලේසි වුණා. දැන් ටයිමින් හරි මම බත් එකත් ගහගත්තා. මොකද වේලස්සන බත් එක ගහපුවාම ඒකත් පොඩ්ඩක් අර මේවා වෙන නිසා මම ටික පරක් වෙලා තමයි බත් එක ගැහුවේ. ඉතින් කෑම විතරක් දීලා බෑනේ. ඩෙසර්ට් මොන හරි දෙන්නත් තිබේ. මම චොක්ලට් ලාවා දෙකක් හැදුවා. හැබැයි වෙනද තරන්නම් චොක්ලට් ලාවා වගේම මේ චොක්ලට් ලාව එක ආවේ නැහැ. ලාවා නැති චොක්ලට් කේක් එකක් වුණා ඒක අන්තිමට. මෙන්න මේ විදිහට තමයි ඇත්තටම මගේ අන්තිමට මහන්සි ප්‍රතිඵල. ඉතින් ඔන්න ඔය විදිහට රසම රස පිරිසිදුව පිළිවෙලට මම කෑම ටික හදලා ඉවර කරා. ඊළඟට මම මේ ලෑස්ති වෙන්නේ ඉතින් මගේ යාළුවෝ දෙන්නෙක්නේ. ඒ දෙන්නට වෙන වෙනම මේ කෑම ටික පැක් කරන්න. ඉතින් ඔයාලා දන්නවද මේ එක්කෙනෙක්ට නම් මම දැනගෙන හිටියා දුවෙක් හම්බ වෙන්න ඉන්නේ කියලා. හැබැයි අනිත් කෙනාට දුවෙක්ද පුතෙක්ද කියලා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මම දුවෙක් හම්බ වෙන්න ඉන්න එක්කෙනාට රෝසා පාටින් එයාගේ නම ලියලා අනිත් එක්කෙනාට මගේ හිතාගෙන හිටියේ මං ඇත්තටම එයාට පුතෙක් කියලා. ඒ නිසා මම නිල් පාටින් තමයි එයාගේ ඔක්කොම පැකින් ටික කරේ. ඉතින් එහෙම නොදැන පැකින් කරත් අන්තිමට එයාටත් පුතෙක් තමා හම්බ වෙන්න හිටියේ. ඒක දැනගත්තාම නම් මම මාරම විදිහට සතුට වුණා. මේ වගේ කෑම වේලක් දෙනකොට අපිට කෙහෙල් කොළ අමතක කරන්න බෑනේ. ඉතින් ඔන්න මම කඩේ ෆ්‍රිජ් කරලා තියෙන කෙහෙල් කොළ ගෙනාවා. ඒවා මේ විදිහට භාජන වලට දාලා ලංකාවේ විදිහටම එයාට ආසාවෙන් කන්න පුළුවන් විදිහට කෑම ටික මේ විදිහට බෙදා ගන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලා දන්නවද මට මේ දාන දෙන පුරුද්ද, ඒ වගේම මේ බබාලා හම්බෙන්න ඉන්න අයට උයලා දෙන ඒ වගේ දේවල් හොඳ පුරුදු මට ලැබුණේ මගේ අම්මගෙන්. එයත් හරිම ආස කෙනෙක්. දාන දෙනවා කිව්වොත් ඊට වඩා දෙයක් නැති කෙනෙක් තමයි මගේ අම්මා. ඉතින් එයාගෙන් තමයි මට මේ හොඳ පුරුදු ලැබුණේ. යාවත් මං හරිම ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේ හොඳ පුරුදු විතරක්ම නෙමේ, එයා මට මේ කියලා දුන්නු රෙසිපි, ඒ වගේම අත්ගුණේ හැමදේම ලැබුණේ මගේ අම්මගෙන්. ඉතින් මගේ අම්මට ගොඩාක් ණය ගැති. මට ඉතින් මේ වීඩියෝ එකේදීත් අම්මව ගොඩාක් මතක් වුණා. ඉතින් මං කියනවා ඔයාට මේ වෙලාවේ ගොඩාක් ආදරේ කියලා. බලන්නකො මේකට කෙහෙල් කොළේ දාලා මේ විදිහට කෑම බෙදනකොට ඒක පුදුම රස පාටයි. ඒ වගේම හරිම ලස්සනයි.
මෙන්න මේ විදිහට තමයි මේ රසම රස කෑම ටික මම පැක් කරගත්තේ. ඉතින් එක යාළුවෙක්ගේ හස්බන්ඩ් තමයි මට මෙයාගේ කෑම එක දෙන්න උනේ. ඉතින් අපි එයාගේ කෑම එක මේ විදිහට දීලා ඊළඟට අනිත් යාළුවට කෑම දෙන්න අපිට ටිකක් දුර යන්න වුණා. ඇත්තටම මිතවලට අපිට ටිකක් පැයක් එකමාරක් විතර තිබුණා හයිවේ එකේ. ඒ යන ගමන් ගත්ත පොඩි වීඩියෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඔයාලා දැකලා තියෙනවද දන්නේ ජපානයේ තියෙන උසම බුද්ධ ප්‍රතිමාව උෂිකුවල තියෙන ඉබරකේ වල. ඉතින් ඒකේ view එක highway එකට පුදුම ලස්සනට පේනවා. මට නම් පුදුම ආසයි තුන මේක දකින්නකොට. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන් නිසා මම පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. එයාට බබා හම්බෙන්නවා කියලා දැනගත්ත ගමන් මට කතා කරලා කිව්වොත් මාස 3 වගේ යනකම් මට එයාව බලන්න යන්න බැරි වුණා මගේ වැඩත් එක්ක. ඉතින් මේ වගේ කැම ගොඩාක් හදාගෙන ඔන්න මල් එකකුත් අරගෙන මම යන්නේ එයාව බලන්න. ඉතින් මං හිතනවා ඔයාලට ජීවිතේ මේ වගේ ලස්සන සුන්දර මතකයන් ඇති කියලා. ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් ලියාගෙන යන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩක් ආස වෙන්න ඇති කියලා. ආයෙත් ලස්සන මේ වගේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. එහෙනම් හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න ඕනා. බයි.